Vinny Production. ස්තුතියි පින්වත් මහත්ම මහත්මියනි මරණාධාර සමිතිය විසින් පන්සලට ආධාරපුවෙන් තමයි මේ සල්පිල් වෙන්දේසිය පවත්වනු ලබන්නේ. සල්පිල් අතරවාරයේ දෙපස් කතර මුද්‍රා නාට්‍යයකුත් පෙන්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. සල්පිලේ වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා හිටවන කවි ඔස්තාර් රණේට සහ සාහිත්‍යකයි විසරද ජිනේට මා මෙන් ආරාධනා කර සිටිනවා. පින්වත් දින කියද මෙලෙස මරණාධාර සමිතියේ භාණ්ඩාගාරිකතුමනි අවසරයි. ඔබ දැනගමු අවසරයි. එහෙනම් ඉතින් අපි කවිය කියලා පටන් ගමු. මරණාධාර සමිතියේ පින් අතේ වැඩක් ඒ උනාට යටින්ගේම දෙයිද සරත් හොඳ ගති තියෙන හොඳ මිනිහෙක් අපේ සරත් අනේ ඉතින් අපි දන්නේ නැති පොරනේ සරත් සල්පිල පටන් ගමු. ඔන්න ඔය කෙලෙවර ඉඳලා පිළිවෙලට බොට් ටික හදලා දෙනවා කිව්වේ. කෙලෙවර ඉඳලා පටන් ගන්නකො. මුලින්මිනි සොබියක් කරන්නට පවුල එපා නේද? දෙයියනේ කියලා සොබියක් කර තියන්න බාන්න ලන්සුවක්. අපි ලව්වේ සොබියක් කාවේ සල්පිල් බාණ්ඩයක් නෙමෙයිනේ. අර ගණන් හිලව ටික හදන්න ඉතින් අන්න සොබියක් කත් ගියා. ඔන්න ඔය කෙලෙවරින් තියෙන පාසලේ ගන්න බතට. යන්නේ මේ මෙතන එලා මෙතන. ඕම් බලපන් මල යන්නේ. අද නම් මම නිදා ගන්න නාට්‍ය බලලමයි යන්නේ. අනේ නිකන් හිටුවයි යන්නේ. උඹ මේ හිටගෙන නිදා ගන්න මනුස්සයා නුඹ. මතකනේ ගියපෝ ඒක. රුපියල් 20ක් ගෙනාවා සල්පිල් බඩුවක් අරගෙන මම කිව්වේ. තුනේ ගෙදර 6 ගෙනේ මම දීලා තියෙනවා රස අලුව පාර්සලයක්. තියන්න බලන්න දෙන්නේ කියලා ලන්සුවක්. රුපියල් 20යි. 20යි. රුපියල් 50යි. 50යි. රුපියල් 100යි. 100යි. ඇවරයි, දෑවරයි. දැන් ඉවර කරන්න එපා. තාඩිය කැද අයියා. 3 ඇවරයි. ඔය කොරේ 3 අවරයි කම ඉවරයිනේ. ඒක ඕක දීලා ගන්නවා අනිත් මොනවද තියෙන්නේ. ඕ දැන් තියෙනවා රසම රසේ කජුමුල. අදින විදින කපන කොටන යුද්ධ පරද්දන වීදිය බණ්ඩාර මුදියන්සේලාගේ දීකිරි ගෙදර විල්සන්. තියන්නක දෙන්නේ කියලා මේකට ලන්සු. රුපියල් 20යි. 20යි. රුපියල් 100යි. රුපියල් 100යි. 500යි. 500යි. අපේ දුවනේ කවිය කිව්. ගන්නට හිතුණ දෝසුමනෙට මේ කජු මුල වඩිය පැහැෙනවා ඕකගේ ඇල පාමුල අනේ ගනින් මල්ලි සල්ලි දීලා රස කජු මුල වඩියට දැම්මෝතින් පදමට එනවනේ ගොල. තියාගන්න ඔය කජුමුල. දිව්වා උත් දිව්වා ඔයක කසු පෙරන ඇලගාව. ජිනේ මං දැනගත්තා අලුත්ම සරමක් ඇඳන් ඒ දිනල්ල මල්ලේ ඇවිල්ලා ඇති කියලා. කෑ ගහන්න එපා යෝදී. කෑ ගහන්න එපා. ඔය ඉන්නේ මුකුළු කර කර. මං දන්නෙත් නෑ සරමක් අරගෙන කියලා අලුත් එකක්. කීයද ඔක? මේක වැඩි ගාණක් නෑ 800යි. කීයද? 800යි බෝල රුපියල් 800යි. කජුවල වටිනාකම දන්න අනර්ග මිනිස්සෙක්. ඇවරයි දෑවරයි 3 ඇවරයි. ඒක අවුලන්නේ අඩ දීලා 3 අවුලන්නේ. ආරච්චි මත් වෙනවා. අනේ මේ වෙලාව ආරච්චි මහත්තයත් මේ ස්ථානයටපත් වුණා. ආරච්චි මහත්තයා ඈදි ගත්තන. ආන් ඒ බය තියාගනි. එහෙමයි.
ආරච්චි මහත්තයෝ මරණාධාර සමිතිය කියන්නේ ගමකට බොහොම වටිනා සම්පතක්. නැතුවම බැරි දෙයක්. මොකද අපේ මරණය කියන එක කොයි වෙලාවෙද කියලා අපිට කියන්න බෑ. කවියකින් කියමුද ආරච්චි මහත්තයා. මරණය අපේ කොයි මොහොතේද කියනු බැරි ඊගාවට ආරච්චිද වෙන්ට බැරි සල්පිල් බඩු විකුණුතින් තමයි හරි රන්නේ ඔයත් මට දීලා ගියොත් හරි ආරච්චිත් එවිදිනේ හොඳ බඩුවක් ගන්නකො මොකක් හරි ආරච්චි මහත්තයෝ මෙන්න තියෙන වැලිතල පාරක් රසකින් වට්ටගත්තනේ ඉතින් කොහමද ඔක සල්පිල් කරන්නේ ඔය මගුලේ දැන් වැලි ගෑවිලානේ තින්නේ කොහොමද දැන් ඔක සල්පිල් කරන්නේ වැලි තලපෙක ඉතින් වැලි ගෑවුනම මොන බම්බුවක් වෙනවද දෙයනේ කියලා තියන්න බලන්න ලංසුවක් රුපියල් 20යි. මල්ලි උඹට රුපියල් 20මද තියෙන්නේ මැනිකේ වැලිතලප කෑල්ලක්වත් කමුද? රුපියල් 100යි 500යි කියාපිය. රුපියල් 500යි. රුපියල් 500යි අපේ ආරච්චි මහත්තයාගේ ආරච්චි මහත්තයා බලන්නකෝ ඒ ආරච්චි මහත්තයාගේ පිම්පාට මූණ හඳ වගේ මැනිකේ අපේ බිරින්දෑව දෝනියන්දගේ ගමට පරදන සිරියාව එහෙම එතකොට මම තොගුණ නිකන් ඉන්දියාප්පයක් වගේ දැනගනින් කොල්ලෝ ඈ 1000යි කියාපා. දැන් මේ 500ට උඩින් එකක්වත් ගියේ නෑ ඕ. බටේ පඬිතුකම් වලින් වැඩක් නෑනේ. 1000යි කියාපා. 10යි කියපන්. 10යි. රුපියල් 10යි ආරච්චි මහත්තයෝ ඇවරයි දැවරයි තුන් ඇවරයි මැනිකේ ඔක හොඳට වැලි තියෙන ගන්ටක එපයි ආන් ඒ බය තියාගනි. මීළඟට තියෙනවා වටිනා පිත්තල පානක් පරිත්‍යාග කරලා තියෙන්නේ පුරාවිද්‍යාවේ පුංචි බණ්ඩ මහත්තයා. එහෙනම් ඉතින් ඔක බොහොම වටිනවා ඇති ඔව් අනිවාර්යයෙන්ම වටිනවා ඇති. තියමු බලන්න දෙන්නේ කියලා හොඳ ලංසුවක්. රුපියල් 20යි. මල්ලි. දවගේ මොංගොල්ලෝ දැකලා තියෙනවා. නෑනේ. ඔගේ හල් පාරුත් දැකලා තියෙනවා. දිනේ තේරෙනවද? එවනවා දැනගන්න කුකුල පාන හොම්බට විත පර වෙන්නේ. 300යි. රුපියල් 300යි පිත්තල පහන්න මේ පැත්තේ 500යි. රුපියල් 500යි පිත්තල පහන්න මේ පැත්තේ 500යි. ෂෝක් පිත්තල පහන අපේ මහත්තයා ගමුද? 10යි. රුපියල් 1000යි ආරච්චි මහත්තයා. ඔබ ගාව සල්ලි තියනවද? නෑ. එහෙනම් මොන මකුලට දෙයක් මං කියලා කලින් ලංසු තියන්නේ. 1500යි කියාපිය. 1500යි. රුපියල් 1500 අපේ ආරච්චි මහත්තයා ආරච්චි මහත්තයා. මේ වගේ රත්තරන් පානක් තියන්න පාන පිත්තල රත්තරන් අපේ ආරච්චි මහත්තයා මේ වගේ පිත්තල පානක් තියන්න අපේ රත්තරන් ආරච්චි මහත්තයාගේ වලව්ව ඇරෙන්න මේ ගමේ වෙන කොහෙද තියෙන්නේ? කොහෙවත් නෑ කොහෙවත් නැහැ. මේ ආරච්චි එක්ක හැප්පෙන්න එකෙක් ඉන්නවද මේ ගමේ? අනේද කියන්නේ. 2000යි බ්‍රෝ 2000යි බ්‍රෝ 2000යි බ්‍රෝ මොකද ඇබුලේ? ඔය සිරියාවතීගේ සම්පත් කොළුවනේ. පෙරේදා තමයි ඒරෝප්පේ ඉඳන් ආවේ. ඉතින් කොහොමද බ්‍රෝ? හොල්ලෝ. ඉතින් සම්පතයි. කොහොමද ඉන්නවනේ? 2500යි කියාපිය. 2500යි. 2500යි. කිසි වෙකුටක් දෙවෙනි නෝන අපේ රත්තරන් ආරච්චි මහත්තයා. නියම පහනක් නේද බ්‍රෝ? නේද? මොකද කියන්නේ ගමුද? ගම්. 3000යි කියන්නේ. 3000යි. රුපියල් 3000යි අපේ සම්පත් මහත්තයාගේ පැත්තේ ඔය රුපියල් 3000යි ආරච්චි මහත්තයා. ආරච්චි මහත්තයෝ මේ රුපියල් 3000ට යන්න යන්නේ. ඔන්න අපි නොකියුවා කියන්න එපා. අනේ අපේ මහත්තයා. හැබැයි ඔය පිත්තල පාන්නම් කීයක් කියලා බලව්වේ තියෙනවද? ඕන් ඔය ගන්න දීපල්ලා ගන්න එක්ක. රුපියල් 3000යි 3 ඇවරයි හරි thank you මේ මොනවද කියන්නේ මොන හරි කමුද මේ හරි බෝරින්නේ කන දේවල් නැද්ද මේකේ මොන හරි කමුනේ පුසුම් බේබෑ ආනමාලු එවනේ. ෂා ඔය තියෙන්නේ මේ කෙහෙල්ලවරි අපිට ලබා දීලා තිබෙන්නේ
ආර්යපාල ගොවි මහතා විසින් මොකද කියන්නේ නානමල කොහමද? කමුද? ආරච්චි මහත්තයා දෙයිනේ කියලා තින් බලන්න අංශුවක්නේ. රුපියල් 20යි. ඔව් ගෙඩිය නෙමෙයි 20ක් ගන්න නැවරියම දෙන්නේ මෙතන. 300යි කියාපිය. 300යි. රුපියල් 300 රත්තරන් ආරච්චි මහත්තයාගේ පැත්තේ. ආරච්චි ගණ්ඩ වගේ හදන්නේ 300ට. මල්ලි 1000 කිය. 1000යි. රුපියල් 1000යි අපේ සම්පත් මහත්තයාගේ. 1500යි කියාපිය. 1500යි. රුපියල් 1500 මොකද්ද බ්‍රෝ? ඔයා 2000 කිය. 2000යි. 300යි. 3000යි. රුපියල් 4000 කිය. හරිදයි. රුපියල් 4000යි අපේ සම්පත් මහත්තයා. අනාන මොල්ලවරේට. ඔය කේලවරිය දීලා තියෙන මේ සල්පිල්ට අරිපාල නේද? ගන්න. ගන්න පුළුවන්කම තිබ්බත් මම කයි කේල් ගන්න. ඕනේ. ඔකුන් කේල් ඕනේ. මේවා ඉවරයිද කොහෙද? රුපියල් 4000යි. ඇවරයි දෑවරයි. රුපියල් 4000යි. මල්ලි. තුන් ඇවරයි. බ්‍රෝ. කන්න මල්ලි කන්න. සම්පත් මහත්තයා හලෝ බ්‍රෝ කොහමද? ෂෑන කාලෙකින් දැක්කේ. ඒකනේ. වක් කෑනට විසි වුණාට මම. it's okay bro it's okay. මොනවද මේ? හැබැයි දිග ගෙඩි. මේ ආනමලු මේ ගෙඩියක් කමු. මේ ආල්මාරුද? ඔව් ගෙඩියක් කන්න. ඒ බලම් බලන්න එපා. මේ බ්‍රෝ අනේ එපා කාලේ නෑ කාලේ නෑ එපා. ගෙඩියක් කන්න. අනේ වන්දයි ඉතින් මේ දෙකම දෙන්න එනවා. හරි bro it's okay. මොනවද ඔබ කන්නේ? තමුන්නාන්සේලා හිතන්න එපා අපි මේ පුරුදු වෙන්න සල්පිල් කරනවා යම කියලා. පුරුදු වෙන්නත් අත කොල්ල නැන්නේ. එහෙනම් මෙන්න රුපියල් තියෙනවා 20යි. මයිකල් මුට මොප්පරේ. ගිනේ එපා ගිනේ අනේ දීපා මල්ලි ඕක එහෙනම් තියන්න බලන්න දෙන්නේ කියලා ලන්සුවක් මොකද යාර පොසිලෙන් පිගන් සෙට් එකනේ ලන්සු තියන්න නෙමෙයි මේක පැත්තකින් තියන්න වෙනවා මුට ගැහුවේ මම ඔය පිගන් උනින්නේ මේ මොන හරි කමුද බ්‍රෝ? කමුද? සම්පත් මාත්‍යෝ ආරච්චි මාත්‍යා කොකිස් පාසලේ රුපියල් 1000ක් කියලා තියෙන්නේ. ලේසියෙන් අතරින්න බෑ මේක. මොකද බ්‍රෝ? කොකිස් කනවද? කමුද? කමුනේ. බ්‍රෝ 2000 කිය. මොකද? 2000යි. රුපියල් 2000යි සම්පත් මාත්‍යා කොකිස් පාසලේට රුපියල් 2000යි. රත්තරන් ආරච්චි මාත්‍යෝ මේ ඔබතුමාගේ ගෞරවයත් එක්ක යන සටනක්. රුපියල් 2000යි ඇවරයි. මොකද? බඩු නැද්ද? මෙන්න මේක දීපම් රුපියල් 2000යි. තුන් ඇවරයි සම්පත් මාත්‍යා. කමු. සම්පත් මහත්තයා හලෝ බ්‍රෝ කොහමද? මොනවාද කොකිස්ද? මේ කොකිස් මේ? මේක ෂේප් එකේ ආරච්චි මතේ දුවින් ෂේප් එකේ දෙන්න මම දුන්නා කියලා දෙන්න. ෂේප් එකේ අපි කමු නේද බ්‍රෝ? නාට්‍ය පටන් ගත්තද මල? නෑ බං තව තියෙනවා. තියනවනම් සම්පත් මහත්තයා කොකිස් කෑල්ලක් දෙන්න කිව්වා. ඔව් ඉතින් සල්පිලක් මේ උණුවමට යන වෙලාවේ මල්ලි ගණිත මොනවා හරි වුණ පාසල ගණිතවල. කරුණාවෙන් සවන් දෙන්න දෙවස්තර මුද්‍රා නාට්‍ය දැන් අපි පටන් ගන්න යන්නේ ඉන්න අනතුරුව සල්පිල් බාන්න වෙන්දේසිය නැවතත් පටන් ගන්නවා. මොන විකාරදනේ කිව්වේ? හරි වැඩේ පුතා. දෙබත් දෙන්න හිටපු ගෑණී මිනිහා දෙන්න ගිහිල්ලා යන්න අර මිනිහා බීලා රණ්ඩු වෙලා. ඉතින් අපි දෙපස් දෙන්නම්කෝ.
එතකොට ගෑණිගේ චරිතේ සතුට සුලන්දලි හමාගිය. අනේ පුතා මෙන්න පොත දෙවත් පොත. ඕක අනේ පුතා කරන්න වෙනවා. දෙබස් ඕනේද අපිට? හිටි වෙලා කවි කියන්නේ. හිටි වෙලා දෙබස් දෙන්න. ඉතින් මාවත් තියාගන්න පොත. හා අපේ මහත්තයා කලබල වෙනු ඉන්නකෝ. අපි නාට්‍ය බලමුකෝද? ඇදාරපන්. පටන් ගන්න යන්නේ. පොද නාට්‍ය සින්දුවක් ගහලා ගන්න ඈ. मुझसे कोरी जोहर जबी मुझे आलू मलाई मुझे चके हसी और में जवा मुझे कोरी पान मेरी जान मेरी मुझे कोरी पान අයියන්ඩි නාට්‍ය පටන් ගන්න එන්නේ අයියන්ඩි. मुझसे कोरी पान मेरी जान मेरी නවත්තලා දෙබස් කියපන්කෝ. පසුගිය වසර 10ක කාලයක් තිස්සේ මම මේ රාජ්‍ය දැහැමින් සෙමින් පාලනය කරා. මම යුද්ධ 20කට විතර ගියා. ඒකෙන් 10ක් පරාද වුණා. ඉතුරු 10ක් පරාද වුණා. ඔය යුද්ධ පරදින සම්පූර්ණ වාක්‍යන උනේ පුරোহিত. ඕක මට අහුනොත් එහෙම ඕකට කතා කරන්න. පුරোহিত මේවනේ පුරোহিত. හදතෝනි මොකද මේ මෙච්චර කලින් මට කතා කරේ? මුදු වෙන කාලේ මෙච්චර කලින් කතා කරේ නේ. පුරোহিত තායනවද මට ඒකට පවසන්න. තා මෙතන මේ මහා කල්පිලක් අස්සේ බාගෙන ඇඳගෙන ටෙන්ට් එක විතරසලා මගුලක් කරාද? බීඩි බිව්වද? මගුලක් කරේ නෑ තුනේ මට දැන් වෙන්න නෑනේ මං ඇඳලා හිටියද තුනේ. මොකද කියන්නේ? ඕ පුරোহিত මම තා මරමි. මොනවද අදම මේ ඔයා කියන්නේ? පිටපතේවත් නෑනේ මම මරනවා කියලා කතාව. ඒ පඬිතුකම් වලින් වැඩක් නෑනේ. මෙන්න මේ පසෙකට වී සිටපන්. මේ කතා කරන දෙවියන් වහන්සේ. දෙවිය මෙහෙවර දෙවිය. රජතුමනි එයි මට කතා කළේ රණි. මේ පුරোহিතර සිටින සොයිසහත් සමග මොන මගුලක් කරාද මේ ටෙන්ට් එක පිටිපස්සට? ඔය කිනේ ලෙල්ල කතාවට හෙන්න ගිහින් පෙරි ගිහින් එන්නු. පෙරි ගිහින්. දෙවිය. සිටුේෂන් එක ප්ලේ කරපිය දෙවිය. ඔයානේ මුල ගහන්නේ. මේකා ගමට සෝසම් වුණාට මේක මෙතනට පුරোহিত. උඹත් මේ දේවිය කිව්වට මේ කළු බණ්ඩේ ගෑණි නේද ඉන්නේ? ඵලයන් පසකට. සොයිස තෝත් ඵලයන් පසකට. මම තනියම නාට්‍ය කරනවා. යකෝ මෙච්චර දවසක් දැන් පුරුදුනේ වෙන නාට්‍යයනේ. දැන් මෙතන කරන්නේ වෙන නාට්‍යයනේ. මොන මොකාද වැද්දනවද මන් දන්නේ නැහැ සි. නවත්තපයකෝ වන් නාට්ටි දෙයකෝ මේ රූකඩට අන්දස්ස යන්නේ කොපෙන්නන්නේ. සුමනේ නේද මේ කටකොන්න බීගෙන ඇවිල්ලා ඉන්නේ? සුමනේ උඹ එනවාද මේ රණේට එකට රජතුමාට එකට ඒව ගියාගෙන? අනේ උඹ මොන රජෙද්දයකෝ? උඹ ඔය කියන තරම් జగදිත් නම් වරෙන් ලණුව ගාවට. අනේ කන පුපුරන ටෝර් ගාලක. උඹ මොන රජෙද්දයකෝ? ආවා අපිට නාට්‍ය ගන්න. මුසයන් හොම ගන්න කණු ගයි ගන්න මේ පැත්තෙන් ගෙනල්ලා අලි ඕ මේසෙන් තියන්න මේසෙන් හරි නෝ හරි ඔබ පුර පුලා බාලා සිටි මුද්‍රා කතන දෙපස් ගීත නාටකේ ඉවරයි. අවුල නැහැ හොඳට ගියානේ. නාට්‍ය පටන් ගත්තා මල. නාට්‍ය වල දැන් දැනගද බල යන්නේ යන තැන නිදා ගන්න දැක්කෙන් දැක්කේ නෑනේ බං උඹ වගේ කුඹකරණේ. මෙන්න තියෙනවා ඒරුප්පෙන් ගෙන්නලද සයිස් 10 අඩි 10 සපත්තු ජෝඩුව. එහෙමද? මම දැනුවත් නැහැ. මේක අපිට සල්පිට ප්‍රදානය කරලා තියෙන අපේ සුසිරිපාල මාතාවයි. මේකේ වටිනාකම හැටියට මේ දෙක හරියන්නේ ආරච්චි මහත්තයාලගේ ලොකු බේබිට තමයි. අනේ අප්පච්චි මේ සපත් දෙකවත් ගමුකෝ අයියට හොඳයි නේ. මේ වගේ වටිනා සපත්තු ජෝඩුවක් හරියන්නේ අපේ රත්තරන් සම්පත් මහත්තයා කකුල් දෙකටම තමයි. හොඳයි බලමු.
මේක නම් කොහොමරි ගන්න ඕනේ. ඇවිත් බයි දහස් වටී කියලා තියු බලන්න දේන කියලා අංශුවක් කොල්ලෝ 3000 3000 ඒ බූරුව 3000 ගියාපිය. 3000 රුපියල් 3000යි ගත්ත තරම ඉවරයි. ආරච්චිට සබත් දෙක ඕනේ වෙලා වගේ. මොකද කියන්නේ ගයිස්? ගමුද ආරච්චියේ සුපිරි ආතල්ලයක්. ගමුනේ 3010යි. රුපියල් 3010යි. අපේ සම්පත් උඩශ්‍රී මහත්තයාගේ 3020යි ගියාපිය. 3020 රුපියල් 3010යි. මොකක් පටයකෝ. 3040යි ගියාපිය. 3040 3050යි. රුපියල් 3050යි අපේ සම්පත් මහත්තයා මේ පැත්තේ රුපියල් 3050 කලන්දුවක් තියෙනවා. කොල්ල ආරක රුපියල් 20 ගන්. තුන්දාස් 60යි ගියාපිය. 3060යි. අන්නේ බාටියා ගන්න. රුපියල් 3060යි. ඕ මේ අපි මෑන්ට සපත්තු දෙකවත් ගන්න දෙමු. මොකද? එපා. සපත්තු ජෝඩු එපා කියලා. රුපියල් 3060යි. තුන් ඇවරයි. සම්පතයා හිතන් ඇති මේ ආරච්චියත් එක්ක හැප්පෙන්ට නේද මැනිකේ? මේ ගන් තුලාන ඉන්නවද බං මේ මගෙත් එක්ක හැප්පෙන්න එකේ? මේ මොන හිම්පිච්චි සපත්තු දෙකක්ද මේ ආරච්චි මහත්තයෝ? මේක මේ පුංචි මහත්තයාට මදිනේ. මේක එළියකොත් පත් වෙනවා. සම්පත් පුතාට කියන්න සල්ලි තියෙනවා. වියදම් කරන්නේ. ඕවා ඉතින් කවදා හරි අපේ කෙල්ලට නොවෑ. ඒක නෙවෙයි. අන්න අරු තමයි මට සල්පිලේදී අර නොසන්ඩාල වැඩේ කරේ. මේ බොයි ඔය ඉන්නේ දඬු කණ්ඩේ ගහලා. ආරච්චි මාත්‍යෝ ඕකා තමයි එදා සල්පිලට අර හෙම්බිච්චන් සපත් දෙකක් දීලා මගේ සායම යව්වේ. අයියෝ ඇයි බ්‍රෝ එහෙම කරේ? අනේ අයියෝ ඕක මම ඔන්ලයින් ඕඩර් කරේ එකක් ආයෙ වෙන එකක්. මට තේරුණා බ්‍රෝ මට තේරුණා. ඕඩර් කරපු එකම ගෙන්න ගන්න ඕන නම් ඔය එක සයිට් වලට යන්න නැතුව අන්නකො anyone.sl.com එකට. ඕනම දෙයක් තියෙන සයිට් එක ගන්න බ්‍රෝ. අනික ඩිලිවරි ටෝටලි ෆ්‍රී නේ බ්‍රෝ. වැඩ ඊසි. ආරච්චි අංකල් මේ කොල්ලා නොදැනුවත්ව තමයි වැඩේ කරලා තියෙන්නේ. අපි බ්‍රෝ යවලා දාමුකෝ. නොදැනුවත්කමින් නම් කමක් නෑ. ආංගරකව ගෙහෙල්ල හෙලා දාපන්. එහෙමයි. නිවන් ඇස්සල් එකෙන් ඇරෙන්න තෝ වෙන කොහෙන්වත් මේ ගමට මොනවත් කියනවා එහෙම නෙවෙයි. අනේ ආරච්චි මාත්‍යෝ ආන් ඒ බය තියාගනින්. නොමිලේ බාණ්ඩ ඔබේ නිවසටම ගෙන්වා ගන්න අදම යන්න anyone.sl.com. Best online shop for everything. anyone.sl.com